හලෝ කොහොමද හැමෝටම හොඳින් ඉන්නද කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝම. ඉතින් කොහොමද ඔයාලා එදා මගේ දීමේ සංඛ්‍යා පාඩම බැලුවා නම් මම එදා පටන් ගත්තා මේ වගේ දීමේ සංඛ්‍යා පාඩම පටන් ගත්තා එදා ඒක බැලුවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මගේ දෙවෙනි පාර්ට් එකක් කරන්න අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. මොකද ප්‍රශ්න තිබ්බා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒක ළමයි ප්‍රශ්න එක අහලා තිබ්බා. ගණන්ගේ කල දාලා තිබ්බ ළමයා. ඇත්තටම හොඳයි යන්නේ. ළමයි කියද්දි හොඳට තේරුණා කියලා තිබ්බා. හරිද? ඒ වගේ ඔයාලත් තව බලන්න කට්ටිය ඉන්නවා ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න තරක දාන්න මම අනිවාර්යෙන්ම ඔයාලට ඒවා කියලා දෙන්න. ඔයාලට මතක ඇති අපි එදා මොකද කරේ කියලා. අපි එදා මොකද කරේ? එදා අපි කරේ දීමේ සංඛ්‍යා කියන්නේ මොනවද? දීමේ සංඛ්‍යාවක් හැදෙන්නේ කොහොමද? දීමේ සංඛ්‍යාවල් ලියන්න භාවිතා කරන ඉලක්කම් මොනවද? 10 පදේ සංඛ්‍යා කියන්නේ මොනවද? දශම සංඛ්‍යා කියන්නේ මොනවද? ඒවා හදන්න, ඒවා ලියන්න භාවිතා කරන ඉලක්කම් මොනවද? අපි ඒ දේවල් තමයි අපි එදා කතා කරේ. එතකොට ඊට අමතරව අපි 10 පාදයේ සංඛ්‍යාව එහෙම නැත්නම් දීමේ දශම සංඛ්‍යාව දීමේ සංඛ්‍යාව බවට හැරෙනවා. මතක ඇති මම කියලා දුන්නා කායක. එහෙම කරලා මම කිව්වා මේක අද දෙවෙනි පාර්ට් එක අද අරන් යනවා කිව්වා. අද දාන්නේ මොකද්ද දෙවෙනි පාර්ට් එකේ දීමේ සංඛ්‍යාව කොහොමද අපි මේ දීමේ සංඛ්‍යාව දශම සංඛ්‍යාව සාමාන්‍ය සංඛ්‍යාව බවට හරවන්නේ කොහොමද කියලා තමයි අද මේ පාඩේ මම කියලා දෙන්නේ. එදා වීඩියෝ පොඩ්ඩක් ක්වොලිටි මදි තිබ්බා. අද නම් වීඩියෝ පොඩ්ඩක් ක්වොලිටි වී බලන්න. අද නම් කොහොමද වීඩියෝ එකේ අද පොඩි සෙමිස්ටර් එකක් හදමින් ඉන්න බොහෝ විට අද වීඩියෝ එක ක්වොලිටි වේ. හරිනේ. සවුන්ඩ් එකක් ප්‍රශ්නයක් වෙයි නැති කියලා මම හිතනවා. මොකද අද රෙකෝඩ් කරන්නේ රෑ. ඒතකොට රෑ වුණත් සද්ද අඩු ඉන්න මේ තේරුම් ගන්න පුළුවන්. හරි. අද වීඩියෝ එකක් මම විනාඩි 30කට වගේ තව ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට අද බලමු අපි කොහොමද මේ දීමේ සංඛ්‍යා ආකාරයෙන් තියෙන එක සාමාන්‍ය සංඛ්‍යාවක් විදිහට ලියන එක. දීමේ සංඛ්‍යාවක් තියෙන එක සාමාන්‍ය සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක්. එතකොට අපි බලමු දෙකේ පාදයේ සංඛ්‍යාව කොහොමද 10 පාදයේ සංඛ්‍යාව බවට පරවලින්නේ කොහොමද කියලා. මම ලියන මෙතන දෙකේ පාදයේ සංඛ්‍යාවක්. දෙකේ පාදය අපි හරවනවා 10 පාදයට. අද ඔය කරන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව හරවනවා අපි 10 පාදයේ සංඛ්‍යාව වලට. හරි. එහෙනම් වැඩි කතා බහ ඕනේ අපි යමු අපේ පාඩමට. මම හිතනවා මම මේ කරන වීඩියෝ වලට විතරම ඇති කියලා. වේගය වැඩි නම් කියන්න වේගය අඩු නම් කරන්නේ වැඩි කරන්නේ නැහැ. සෝරි වැඩි නම් කරන්නේ අඩු කරනවා පුළුවන් තරමක්. මොකද වැඩිහින් කරන්න උඹලට තේරෙනා නැහැ. තේරෙන්නේ නැහැ. මොකද මම මේක සීරීස් එක පටන් ගත්තේ හොඳටම දන්නේ කාට නෙමෙයි. සාමාන්‍යයෙන් දන්නේ කාට නෙමෙයි. ඒක පටන් ගත්තේ බැරි මේකාව ඇදගෙන යන්න උඹලට. මොකද මම මේ කරන වැඩේ ටාගට් කරන්නේ බැරි මේකාට ගානක් හදාගන්න පුළුවන් වෙන්න. එතකොට ඒක තමයි මගේ ටාගට් එක. අද පාඩම බලන්න. දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයට හැරෙනවා. දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයට හැරෙන්න තමයි අද පාඩම. හරි. ඔයාලට මතක ඇති අපි දෙකේ පාදයේ සංඛ්‍යාව ලිව්ව කොහොමද? 0යි 1යි භාවිතා කරලා අපි දෙකේ පාදයේ සංඛ්‍යාව ලිව්වා. ඒ වගේ සංඛ්‍යාවක් මම දැන් ලියන්නම් මෙතන. මෙන්න බලන්න. මගේ කලින් ප්‍රශ්න මම ගන්නම් 1.1 2. මේ තමයි අපි එදාම සාමාන්‍ය ආකාරයේ දෙකේ පාදයේ සංඛ්‍යාව. මේ දෙක අපි ඉව දෙකේ පාදයේ සංඛ්‍යාව. මේ දෙකේ පාදයේ සංඛ්‍යාව වෙන වෙන්නේ නේ. මේ දෙකේ පාදයේ සංඛ්‍යාව. හරි. එතකොට මේ දෙකේ පාදයේ සංඛ්‍යාව අපි කොහොමද අද 10 පාදයේ සංඛ්‍යාව වලට හරවන්නේ? ඒකට ඔයාලට මතක තියාගන්න පුංචි කාරණා ටිකක් තියෙනවා. මෙන්න මේ ටික මතක තියාගන්න ඔයාලා. ඔයාලා මතක තියාගන්න ඕනේ දෙකේ බල ටික. දෙකේ බල ටික මතක තියාගන්න. ඒ කියන්නේ මෙන්න මේ බල ටික. මම ලියන්නම් දෙකේ බල 10ක් විතර ලියන්නම් ගොඩක් නෑ 10ක් විතර මැටි. පටන් ගන්න දෙකේ බිඳුවේ. දෙකේ බිඳුව කියන්නේ 1යි. දෙකේ 1 2යි. දෙකේ 2 4යි. දෙකේ 3 8යි. දෙකේ 4 16යි. දෙකේ 5 32යි. දෙකේ 6 64යි. දෙකේ 7 128යි. දෙකේ 8 256යි. දෙකේ 9 512යි. දෙකේ 10 1024යි. මෙච්චර ගොඩක් නම් ඔයාලට එන්නේ නැහැ. උපරිමාවක් මෙතන දෙකේ 64. දෙකේ 6 වෙනි බලයට එයි. මෙහෙම දෙකේ 6 බලයෙන් 64ට නම් තමයි උපරිමාවක් ඔයාලට එන්නේ. එතකොට මේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්න. ඔයාලට මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. මේක හරිය ලේසි මතක තියාගන්න.
එකෙන් පටන් ගන්න 1 2 4 8 10 32 64 1 2 4 ඒක දෙකෙන් දෙගුණ කියන්නේ 1 2 දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි 30 වරක් දෙක 64යි 64 දෙක 228යි ඒකෙන් දෙකක් 256යි ඒකෙන් දෙකක් 512යි ඒකෙන් දෙකක් 1024යි එතකොට මේක දෙකෙන් දෙක ගුණ වෙවි තමයි යන්නේ මේක තමයි තියාගන්න මේක මෙලිවල තියාගන්න 1 2 4 8 16 32 මත තියාගන්න මෙන්න මේ ටික මේ ටිකත් ඇති මේ ටික ගොඩක් ඕනේ ඔයාලට මෙන්න මේ ටික මත තියාගත්තා නම් මේ වැඩේ කරගන්න පුළුවන් මහල් කුඩයක් නෙමෙයි හරි පුංචි දෙයක් තමයි තියෙන්නේ මෙන්න මෙහෙම තියාගන්න මේ සෙට් එක තියාගන්න දෙකේ වල ටික මේ ටික ඔයාලා ඉගෙන ගන්න මේ ඉස්සරහින් ගහන්න මේ ඉස්සරහ අලව ගන්න පාඩම් කරන මේ ඉස්සරහ අලව ගන්න දෙකේ බල ටික විතර නෙමෙයි තුනේ බල ටික හතරේ බල ටික පහේ බල ටික හයේ බල ටික 10ට යනවා බල සෙට් එක ඔයාලා මේ ඉස්සරහ අලවල පාඩම් කරගන්න මොකද මේවා පාඩම් කරගත්තා කියලා ඔයාලට නාස්තියක් වෙන්නේ නැහැ මොකද ඉස්සරහට මේ ඔක්කොම කරනවා දර්ශක පාඩම් නෙමෙයි දැන් 10 ලැබ් එක පටන් ගන්නවා ඔයාලා ගිහින් සෑහෙන දුරට කරනවා එහෙනම් මේ වගේ බල සෙට් එක ඔයාලා හදලා කැල්ලෙන් දාගන්න පුළුවන් මේවා ලේසි එහෙනම් ඔන්න මේ ටික ඔයාලා ලියාගෙන පාඩම් කරන්න දැන් ඔයාලා මම මේ ටික භාවිතා කරලා තමයි අද වැඩේ කරන්නේ මේ ටික භාවිතා කරලා දෙකේ පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හරවන්න ප්‍රමාදය හරි මම ඉතින් මසලා බලමු අපේ පළවෙනි ගාන කොහොමද වැඩේ වෙන්නේ කියලා okay එහෙනම් අපි පළවෙනි ගාන ඉතින් ලියන්න 1.1 2 ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ඔයාලට දෙන ටිකක් දාන්න පැටලෙනවා මෙන්න මේ දෙන සංඛ්‍යාව අග ඉඳන් මුලට කොහොමද අග ඉඳන් මුලට ලියා ගන්න අග ඉඳන් මුලට පහළට ලියා ගන්න 1.1 කොහොමද ලියන්නේ අග ඉඳන් මුලට හරිද රිවර්ස් එකේ නම් ආපස්ස තමයි ලියන්නේ මෙහි නම් හැට ලියන්න එපා වැඩේ වර්ධිනවා ලියන්නේ අග ඉඳන් මුලට ලියාගෙන ඔයාට මේ ටික ගුණ කරන්න තියෙන්නේ අපි අර කිව්ව 10 බල ටිකේ මොකෙන්ද 10 බල ටිකේ හරිද ඔයාට ඕන මේක මම මුලින්ම පියවර වැඩිපුර කරලා පෙන්නන්නම් ඊට පස්සේ පියවර අඩු කරලා කියලා දෙන්න මේක දාන්න යන්න 2.0 2.1 2.2 2.4 ඊට පස්සේ කොහොමද දෙන්නේ මේක ඊට පස්සේ නම් එක ගුණ කිරීම 2.0 කියන්නේ මම මේක අතු ගන්න දාන්න නැත්නම් පක්ල ගන්නවා 2.0 2.1 2.2 2.3 ඔන්න මෙතන මේ එක ගුණ කිරීම 2.0 කියන්නේ 1යි ඊට පස්සේ මේක බිංදුව ගුණ කිරීම 2.1 කියන්නේ කීයද 2යි ඊට පස්සේ එක ගුණ කිරීම 2.2 කියන්නේ 4යි ඊට පස්සේ එක ගුණ කිරීම 2.3 කියන්නේ 8යි ඔන්න අපි ඒක කියන්නේ මම පැහැදිලි කරන්නම් ඔයාලට දීමේ සංඛ්‍යාව ආපස්සට ලියාගත්තා පිටිපස්සේ නම් ආපස්සට ලියාගත්තා ඒ ටික ගුණ කරනවා අපි පටන් ගන්නෙ 2.0 2.1 2.2 2.4 ඒ කියන්නේ අපි හරියට පියවර ලියාගමු මෙන්න මේ සෙට් එක ගන්න නිල් පාටින් තියෙන මේ තිබ්බ ටිකමයි නිල් පාටින් තියෙන තිබ්බ ටිකමයි මේ රතු පාටින් දාලා තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යාවල උත්තර ටික මතකයි මම උත්තර කලින් දුන්නා 2.1 2.2 2.2 4යි 2.3 8යි කියලා මම උත්තර කලින් දුන්නා දැන් ඉතින් ඔයාලට තියෙන්නේ මේ ටික ගුණ කරලා උත්තරේ ඉස්සරහට ගන්න ඔන්න ගන්නවා එක් වරක් 1යි බිංදුවරක් 2 බිංදුවයි එක් වරක් 4 4යි එක් වරක් 8 8යි දැන් ඉතින් මේ ටික එකතු කරලා උත්තරේ පහළට ගන්න එකතු කරලා උත්තරේ පහළට ගන්න 1.1යි 1යි 4යි 5යි 5යි 8යි 13යි 10යි ඔන්න උත්තරේ එතකොට මේකේ උත්තරේ තමයි කියන්නේ 13 මේකේ උත්තරේ දෙන්නේ 13 ඔයාලා ගාන හදද්දී මෙන්න මේ ටික ගන්න එපා මෙන්න මේ ටික ඔයාලා ගාන හදද්දී මේ ටික ලියන්න එපා ඕන්න ලියුවත් කමක් නැහැ ඉතින් මේතන ඉඳන් හදලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන් මේ ටිකේ හදලා උත්තරේ ගන්න පුළුවන් මේ ටික නම් ගානට ලියුවොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට ඉතින් මම පැහැදිලි වෙන්න තමයි මේ ටික ගන්න ලියුවා ඔයාලට
ගණන් හදද්දී මේ ටික ලියන්න යන්න එපා. මේ ටික විතර ලියලා අපි උත්තරේ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මේක සමහරක් කට්ටිය තනි දිගට ලියනවා දික් අතරින්ම දික් අතර ලියලා උත්තර ගන්න කට්ටියක් ඉන්නවා මේක මෙන්න මේ විදිහට එක ගුණ කිරීම දෙකේ බිඳුව වරහන් දාලා බිඳුව ගුණ කිරීම දෙකේ එක වරහන් එකතු කිරීම එක ගුණ කිරීම දෙකේ දෙක වරහන් එක ගුණ කිරීම දෙකේ තුන කියන දාලා මේවා උත්තර 1.0යි 4යි 8යි කියලා අරගෙන උත්තරේ 13යි කියලා දාලා කට්ටිය ඉන්නවා. මේවා හදන කට්ටියක් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒවත් හොඳයි. ඒකදී පොඩ්ඩක් ඉතින් පැටලෙනවා වැඩි අපිට. එකපාරට උත්තර ගන්න ඕනේ තේරෙන්නේ නැති හින්දා ඒ හින්දා මේ පොඩ්ඩක් අමාරු කට්ටිය මේකෙන් හදන්න මේක හරිම ලේසි. දැන් මම කියන්න කරන විදිය මම ආයෙ පාරක් කියලා දෙන්න. හරිම ලේසි. අන්තව ගන්න හදද්දි වලට නිකම්ම තේරෙන්නේ. එතකොට ඔයාලා ගන්න හදද්දි අවශ්‍ය නම් මේක ලියන්න ඕනේ නැහැ. මේකෙන් මේක විතර ලිව්වම හොඳටම ඇති. අපි තව ගන්නක් බලමු. මේක මකලා දාන්නම් මම දෙවෙනි ගාන. එකයි බිංදුව 10 නේ දෙක. හරි. දැන් මේක බලන්න. ලියාගන්නේ මෙහි නම් මෙහෙට. මෙහි නම් මෙහෙට තමයි ලියාගන්නේ. බිංදුවයි 1 ගුණ කරන්න ඔයාලා අර කැල්ල දාන්න ඕනේ එකෙන් පටන් 1 2 3 නෙමෙයි 4 ඊපස්සේ 5 නෙමෙයි 8 නේ 1 2 4 8 තවවත් එමු 16 තවවත් එමු 32 දැන් උත්තර ගන්න එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් දෙක දෙක එක්වරක් 4 4 එක්වරක් 8 දෙවරම පහළ 2යි 4යි 6යි 6යි 8යි 14යි බලන්න හරි ලේසි වැඩක් තියෙන්නේ චූටි වැඩක් තියෙන්නේ මෙතන. ඒතර මේකෙන් ගන්න මේ දෙවෙනි වාරේ කෙටි ප්‍රශ්න වලට මෙන්න පුළුවන්. දෙවෙනි වාරේ කෙටි ප්‍රශ්න වලට මේකෙන් ගන්න කෙන්න පුළුවන්. ඉතින් වාරේ එක අතන්න හරි ලේසි. අන්තව ගණක් කියගෙන තව එකක් බලලා දෙලොකු ගණක් බලවා කියන්නේ. ඒක ලොකු ගණක් බලලා මේකේ අභ්‍යාස ගණන් ටික හදා යන්න. හරිද? පිටකින් එතකොට අද මේ කොටස හෙට දීමේ සංඛ්‍යාවකට කිරීම අන්ත දීමේ සංඛ්‍යා අඩු කිරීම. දැන් හෙට අපි දෙවෙනි කරමු. ප්‍රතිපිටි මාස අඩු කිරීම දෙක එකට කරනවද වෙන එකට කරමු. වෙන කරමු. එකට කරොත් එහෙනම් පොඩක් පැහැදිලි වෙලා වෙන කරමු. හරිද? එහෙනම් අපි තව ගානක් කියලා දෙන්න වලට ලඝු ගානක් කියන්නේ 3. 1.1 ලියාගන්න මෙහි නම් මිට. මෙහි නම් මෙහෙ පරිස්සමෙන් 1 බිංදුව 1 බිංදුව 1 මුලකිරිටිය දාන්න ඥා ඔන්න මුලකිරිටිය දාන්න ගියා පටන් ගන්න කියන්නේ 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 4 8 16 32 ගන්න උත්තර ටික ඉතන එන්නේ ගන්න උත්තර ටික ඉතන එන්නේ එක්වරක් 1 1යි බිංදුවරක් 2 2යි එක්වරක් 4 4යි එක්වරක් 8 8යි 16 බිංදුව 16 එක්වරක් 32 32යි තව කරලා 1යි 2යි 3යි 3යි 7යි 3යි 4යි 7යි 7යි 8යි 15යි 15යි 2යි 17 7 දාපුවම එකක් ඉතුරුයි 3යි 1යි 4යි උත්තරේ 48 ඔන්න ගොල්ලෝ ළමයි මම හිතන වලට තේරෙන්නේ නැති කියලා මේ ගන්න හදන විදිහ. එහෙනම් අපි යමු මේකේ අභ්‍යාසය කරන්න. අභ්‍යාසය. එතකොට මම හිතන්නේ දෙකී එක අභ්‍යාසය තමයි එන්න බලන්න. මම දාන අභ්‍යාසය. නෑ දෙකී දෙක අභ්‍යාසය නේද? දෙකී දෙක අභ්‍යාසය. තාම වැඩ කරන්නේ නැති. දැන් පේනවද? පේනව නේද? දෙකී දෙක අභ්‍යාසය තමයි. හරියටම හරියටම අද ප්‍රයෝජන අභ්‍යාසයේ මම අභ්‍යාස කරලා යන්න. මම අපිට මේක ඉඳලා දාන්නම් අයිස්ටින කියන එක. පළවෙනි ගාන 1.1 අභ්‍යාස මොකද්ද? දෙකේ දෙක අභ්‍යාසය. දෙකේ දෙක අභ්‍යාසය. 2.2 activity.
පළවෙනි ගන්න 1.1 මෙන්න මේ ලියාගමු 1.1 ගුණ කිරීම දාගමු ආරම්භ 1 2 4 උත්තරේ ගමු ඉස්සරහට එක් වරක් 1 1යි බිඳුවරක් 2 බිඳුවයි එක් වරක් 4 4යි එකතු කරන්න බලන්න 4යි 1යි 5යි පළවෙනි ගම දෙවෙනි ගන්නනේ D 1 බිඳුවේ මම හදපු ගානම්මද මම හදපු ගානම්ම තමයි කමන්නේ හරි මෙන්න මේ ලියාගමු 1 බිඳුවයි 1යි 1 මුල කිරීම දාන්න මුල කිරීම දාන්න මුල කිරීම දාන්න 1යි 2යි 4යි 8 ගන්න උත්තර එක් වරක් 1 1යි දෙවරක් 2 දෙවරක් බිඳුව බිඳුව එක් වරක් 4 4 එක් වරක් 8 8 ගන්න උත්තරේ පහළට 4යි 5යි 5යි 8යි 13යි දෙකයි තුනක් බලන්න C මෙතනින් ගමු 1යි බිඳුවයි 1යි 1 1යි බිඳුවයි 1යි මේ ලියා ගන්න 1 1 බිඳුව 1 දාන ගුණ කිරීම 1 2 4 7 එක් වරක් 1යි එක් වරක් 2 2යි බිඳුවර 4 බිඳුවයි එක් වරක් 8 ගන්න එකතුව පහළට 1යි 2යි 3යි 3යි 8යි 3යි 8යි 11යි ගණන් 3යි 10ක් තියෙනවා නේ ගණන් 9ක් තියෙනවා ගන්න D D ගන්න වති D ගන්න 1යි 1යි බිඳුවයි බිඳුව 1යි 1යි බිඳුවයි බිඳුව ලියා ගන්න මෙන්න බිඳුවයි 1යි 1 දාන ගුණ කිරීම 1 2 4 8 එකර බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි එකවරක් 4 4යි එකවරක් 8 යන්න එකතු පහලට 4යි 8යි 12 A B C D E E එකේ ඒවා පහක් 1යි 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 පහලට යන 1 1 1 1 1 පැටලෙන්නේ 1 2 4 8 16 එකවරක් 1යි දෙවරක් 2 දෙකරක් 2යි එකවරක් 4 4 එකවරක් 8 8 එකවරක් 16 16 පස්ම තුනන්න පැටලෙයි 1යි 2යි 3යි 3යි 4යි 7යි 7යි 8යි 15යි 15 16 31යි F 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි 1 1යි බිඳුවයි 1යි 1යි හරි නේද ලැබින් දෙකක් තියෙනවා 1යි බිඳුව දෙකක් තියෙනවා ලියන්න 1 1 1 බිඳුව 1 බිඳුව 1 දාන්න ගුණ කිරීම 1 2 4 8 16 32 1යි 2යි 4යි බිඳුවරක් 8යි බිඳුවයි බිඳුවයි 32 මෙහෙන් ගා මොලේ 32යි 4යි 36යි 36යි 2යි 38යි 38යි 1යි 39යි ගණන් 6යි මේ හරිනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි ගණන් 10යි දෙන්නේ හතරක් වෙනවා E F G G එක 1යි බිඳුවයි එකේව 3යි 1යි 1යි බිඳුවයි 1යි 1යි 1
ध्यान में नहीं मैंने हाथ भी करेंगे अभी नहीं करेंगे दूसरे चलो ठीक है ध्यान में इकाई 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 बिंदुवाई इकाई एक ध्यान गुणे किरीम एक देख हतर 8 10 30 එකවරක් එක එකයි දෙවරක් එක දෙකයි එකවරක් හතර හතරයි බිංදුවරකට බිංදුවයි එකවරක් 16 16 එකවරක් 32 32 පරිස්සමෙන් දෙක 1යි 2යි 3යි 3යි 4යි 7යි 7යි 6යි 13යි 13යි 2යි 15යි 5 දාපුවම එකක් ඉතුරු 1යි 3යි 4යි 4යි 1යි 5යි 6 G H එකේ වතුනයි බිඳුනයි එකයි බිඳුවයි බිඳුවයි බිඳුව ලියන්න මෙන්න මේට බිඳුවයි 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 එකයි 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 එක දෙක හතර 8 16 32 බිඳුවයි 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 එකවරක් 8යි 16යි 32 එකතු කරන්න 8යි 2යි 10යි 16න් 6 දාගොම එකක් ඉතුරුයි 3යි 4යි 4යි 5යි GH I එකේව 4යි බිඳුවයි එකයි බිඳුවයි ලියගන්න පාඩට මෙන්න මේට බිඳුවයි එකයි 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 දෙකයි හතරයි 8යි 16යි බිඳුවයි දෙකයි හතරයි 8යි 16යි ගන්න එකතු පාඩට 4යි 2යි 6යි 6යි 8යි 14යි 14යි 6යි 20යි බිඳුව දාපුවාම දෙකක් ඉතුරුයි එකයි දෙකයි 3යි diagramai GHIJ nih J J berarti ini එකයි බිඳුව නෑ එකයි ලියගන්න මෙන්න මෙහෙට එකයි බිඳුවයි 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 එකයි හරි නේද ඉස්සුන් නෑනේ එකයි දෙකයි නෑ මෙතන 5 6යි පුර කරන්න එකයි දෙකයි හතරයි 8යි 16යි 32 එක්වරක් එකයි බිඳුවරක් දෙක බිඳුවයි හතරවරක් බිඳුව බිඳුවයි අටවරක් බිඳුව බිඳුවයි 16ක් 32යි 1 32 sorry 16ක් 16 වැඩි නෑ ගන්න එකතු බලන්න 1යි 6යි 7යි 7යි 2යි 9යි 9යි 7යි ඔන්න ළමයි මම 9 සම්පූර්ණ අභ්‍යාසයෙන් හැදුවා මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා හරිද ඒක මේ පාඩම අපි තව එපිසෝඩ් දෙකකින් ඒ කියන්නේ මේ පාඩම දැන් අද කියන්නේ වීඩියෝ වැටෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා වෙද්දී මේ පාඩම ඉවරයි ඊට පස්සේ අලුත් පාඩම් පටන් ගන්නවා සවුදා එහෙම අපි මේ පාර්ට්ස් දානවා වලට බලා ගන්න ඕනටම එහෙනම් ඉතින් මම අදට ඔබේ වීඩියෝ එකෙන් සමුගන්නවා අනිවාර්යෙන්ම උදේ ඔයාලගේ යාළුවෝට වීඩියෝ ෂෙයා කරන්න දන්න නැති කට්ටියට මම ගැන කියන්න මම තාමත් පැහැදිලිව කියලා දෙන්නේ ප්‍රශ්නයක් යමුනා අනිවාර්යෙන් අහන්න මගේ WhatsApp channel එක තියෙනවා TikTok page එක තියෙනවා Facebook page එක තියෙනවා YouTube channel එක තියෙනවා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්නවා අනිවාර්යෙන්ම මම කියලා දෙනවා එහෙනම් ඉතින් අදට මම සමුගන්නවා ඔයාලටම පරිස්සමෙන් ඉන්න කියනවා ඒ වගේම බැට් එක ඉවර කරගන්න එහෙනම් අපි ආයේ වීඩියෝ එකකින් නම් කට්ටියටම ඉස්සරහට